හෙලෝ ළමයි මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ කොහොමද sum average max min කරන විදිය. දැන් කවුරුත් දන්නවා sum එකක් ගන්නකොට equal sign එකක් දාලා sum කියලා ගහලා ඊට පස්සේ tab ඔබන්න. ඊට පස්සේ number 1 උයි number 2 එක ගන්න ඕනේ. එතකොට කරන්න තියෙන්නේ මේ range එක select කරලා bracket එක close කරලා enter ඔබන්න. දැන් මේක හතරටම ගන්න මේ කොනෙන් තියෙන dot එකෙන් drag කරන්න ඕනේ. හරිම ලේසි නේද? දැන් මෙතන මම පෙන්නන්න ලේසි විදියක්. දැන් මේකට total එක ගන්න මේකම select කරලා alt plus ඔබන්න. දැන් පේනවා මේකේ ඔක්කොම totals ටික තියෙනවා දෙපැත්තෙම. මුලම total එකක් තියෙනවා. දැන් මේකට කරන්න තියෙන්නේ මේක දාලා මේකට කරන්න තියෙන්නේ මේක ඔක්කොම select කරලා alt plus කියලා ඔබන්න. merge කරන්න ඕනේ නම් මේ cells ටික ඔක්කොම ඔබලා merge and center කියලා දාන්න. ඕනේ නම් පොඩි border එකක්වත් දාන්න පුළුවන්. මේකටත් එකම දේ. දැන් අපි බලමු min උයි max formulas ටික. දැන් මෙතන කරන්න තියෙන්නේ lowest value එක දාලා equal sign එක දාලා min function එක ඔබලා මේ range එක දාන්න. close bracket කරාට පස්සේ enter කරන්නයි තියෙන්නේ. මේක drag කරන්න පුළුවන්. ඊට පස්සේ highest value එක හොයන්න max කියලා formula එක දාන්නයි තියෙන්නේ. ඊපස්සේ ආයෙ range එක යවම close bracket enter. average එක දාන්න ආයෙ equal දාලා average කියලා average එකත් හොයාගන්න පුළුවන්. දැන් first highest එකට පොඩ්ඩක් වෙනස්. මේක හොයන්න equal sign එක දාලා large කියලා formula එකක් තියෙනවා. ඊට පස්සේ පේනවනේ මේ array එකක් දාන්න ඕනේ කියලා. මේක තමයි array එක. ඊට පස්සේ k value එකට first highest නිසා අපි එක දානවා. second highest හොයන්න large දාලා array එකයි දාලා comma එකක් දාලා දෙක දාන්න ඕනේ. lowest එකටත් එහෙමයි. large නැතුව small array එක select කරා එක දැම්මා close bracket. second lowest එකට එක නැතුව දෙක දාන්න ඕනේ. දැන් මේ margin එකට percentage එක කරන්න මේක select කරලා percentage එක කියලා දාන්න ඕනේ. මේ ටික number form එකට දාන්න ඕන නම් මේ general නැතුව number කියලා select කරන්න. දැන් මෙතන කොහමද හොයන්නේ highest කීයද කියලා? highest in maths නේ. equal sign එකක් දාලා max formula එක දාලා open bracket දාලා මේ ටික දාන්න. එතකොට පේනවා highest තමයි අනුර in maths. එතකොට lowest හොයන්න කොහොමද? equal එකක් දාලා min formula එක දාලා lowest in english නේ. ඉතින් මේ ටික select කරමු. ඊට පස්සේ close bracket average in ICT. එතකොට equal sign එකක් දාලා average formula එක දාලා ICT කරපු එකම ටික දාන්න. highest in all subjects ඒකත් හරිය ලේසි. මේකේ max formula එක දැම්ම ඔක්කොම ටික select කරා close bracket. එතකොට පේනවා english වලට අනුර 99. lowest score min function එක දැම්ම all subjects නිසා ඔක්කොම ටික select කරා close කරා. average of suresh ඒකට කරන්න තියෙන්නේ equal sign එකක් දාලා suresh ගේ ඔක්කොම ටික දාන්න ඕනේ. equal sign එකක් දැම්ම average of suresh දාලා suresh ගේ ඔක්කොම ටික දාන්න ඕනේ. highest of john නම් equal max open bracket john ගේ ඔක්කොම ටික දැම්ම close bracket. average class score නම් equal දැම්ම average හැමෝගෙම දාන්න ඕනේ. එච්චරයි. තව tips වලට follow කරා.